ආයිබෝවන් සෙට් එකටම පොඩි වචනයක් කතා කරන්න අද දවසේ ටොපික් එක ගැන ඉෂ්ටකොත්තු ඇත්ත පැත්ත වන්දන් කියන්න හදන්නේ. මොකද මාත් මීට මාස දෙකකට උඩදී මාත් ඉෂ්ටකොත්තු සේවකයෙක්, ඔෆිස් සේවකයෙක් මාත්. ඒ නිසා මම මේ ගැන කතා කරන්න ඕන. මේ මම වගේ අසාධාරණ ලක් වෙච්ච තව ගොඩක් කට්ටිය ඉන්නවා, කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා. මාත් ඒ අතරින් එක්කෙනෙක්. මොකද ඉෂ්ටකොත්තුගෙන් ගුටි කාලා බැනුම් අහගෙන අම්මා තාත්තා මතක් කරගෙන කොයි වෙලෙත් වැඩ කරපු කොල්ලෝ කෙල්ලෝ බොහොමයි. කෙල්ලොන්ට අසෝබන විදිහට බැනපු ඒවා බොහොම සිද්ධි ගොඩාක් තියෙනවා. එතකොට මම පොඩි වචනයක් කතා කරන්න ආවේ මාත් ඔය අසාධාරණ ලක් වෙලා තියෙනවා. හරියටම 2026 මාර්තු 28 කොහොම හරි මට මිස්ටර් විරාජ් කෝල් එකක් ගන්නවා මහරගම බ්‍රාන්ච් එකට ඩිලිවර් වෙලා නැහැ කියලා වෙජිටබල් ටිකක් හරි මොනවා හරි. එතකොට යාගේ එදා හිටපු මැනේජර්ගේ අතේ තිබුණ වැරද්දක් ඒක මගේ පිට දාලා එදා මම හිතන්නේ එදා යාගේ තාත්තා තමයි වාහනේ අරන් ආවේ ස්ටෝර්ස් එකට. ඊට පස්සේ මිස්ටර් විරාජ් වීල් එක ඇවිල්ලා බහපු ගමන් ස්ටෝර්ස් එක තියෙන පන්නේ පිටිය රත්නාල් දෙනියේ යාළුවාගේ වල් ගාවමයි වීල් එකෙන් බහලා ආපු ගමන් ගහගෙන ගිහිල්ලා මම මුකුත් කියන්න ගත්තෙත් නෑ ඉස්සර කියලා මොකුත් ඇහුවේ නෑ. මං කණාල්ල ගත්තා විතරයි. හරියට මාර්තු 28 3:00 අතර. ඇසින්දුටු සාක්ෂිකාරයෝ ඉන්නවා මා ළඟ ෆුටේජ් නෑ. ඒ දවස්වල මොකද මම පිටගමක කෙනෙක් මං ඔයාලට කියන්නේ දැන් මම මෙඩිකල් එකක්වත් මං පොලිසිය එන්ට්‍රියක්වත් මං දැම්මේ නෑ. මොකද මම පිටගමක අම්මා තාත්තා ලෙඩින් ඉන්නේ. අහිංසක විදිහට මම ජොබ් එකක් කරගෙන සල්ලි හම්බ කරන්න කොළඹ ආවේ. එතකොට මම ඒ ගැන ඇඩිය මං පොලිසිය පැත්තෙන් ගියේ නෑ. මේ ලීගල් පැත්තෙන් ගියේ නෑ. මං කනල්ල ගත්තා, මම බිම දාගෙන පාගලා ගැහුවා. එතන හිටපු තව දෙතුන් දෙනෙක්ටම පාරක් අදනවා. හොඳටම ගැහුවේ ඉෂ්ටකොත්තුගෙන් ඇත්තටම හොඳටම ගැහුවේ මටයි. මහරගම දා වැඩ කරා තව කොල්ලෙක් කකුල් පැලිනකම් ගහලා තිබ්බා. කොල්ලන්ට ගොඩක් අසාධාරණකම් වුණා. මම එකක් දෙකක් තමයි කියන්නේ. හොඳටම ගහපු එකෙන් දෙවනියා තුන්වෙනියා තමයි මම ඉන්නවා. ඒක කියන්න ඕනේ ඊට වැඩිය මම ප්‍රොෆෙෂනල් කියලා හිතාගෙන තමයි ගියේ. ඇත්තටම මම ගියේ 2025 ෆෙබ්‍රුවරි ලාස්ට් තමයි මම ගියේ වර්ක් කරන්න. එතකොට මං හිතන් හිටියේ මිස්ටර් විරාජ් කියන හොඳ සත්පුරුෂයෙක් කියලා. ඒ කියන්නේ හොඳ මිනිස්සෙක් කියලා මිනිස්සුන්ට උදව් කරන. ඒක ඉතින් අවුරුද්දක්වත් මාස දෙක තුනක්වත් යන්න කලින් මට ඒක තේරුණා. ඊට පස්සේ ඉතින් මම ලීගල් පැත්තෙන් ගියේ නෑ මොකුත්. එතන හිටපු දෙන්නේ තුන් දෙනෙක්ටත් ගැව්වා. එතන ලේඩිස්ලා ටිකටත් බැන්න. ඇත්තටම මම IT සයිඩ් එකෙන් ගිහිල්ලා අන්තිමට එතන උනේ මේ වෙජිටබල් කඩන්න. කියන්නේ අවුට්ලට් වලට වෙනම සෙපරේට්ලි වෙජිටබල් කඩන්න තමයි. එතන ගොඩක් ඩිග්‍රී ගහපු කට්ටිය ප්‍රොෆෙෂනල් වැඩ කරගෙන හිටිය අයට ඔක්කොම බල්ලෝ ගන්නට දාලා සලකලා එයාලගේ මිස්ටර් විරාජ්ගේ දෙමව්පියෝ හැම දෙනාම මේ අසාධාරණකම් වලට වග කියන්න ඕන. කියන්නේ එතකොට මං වගේ අසාධාරණකම් වලට ලක් වෙච්ච කට්ටිය කුණු අරපෙන් බැනුම් ආපු කට්ටිය මම ඇත්තටම මගේ අම්මත් ලෙඩින් ඉන්නේ තාත්තත් ලෙඩින් ඉන්නේ ගම රත්නපුරේ කහවත්තේ. එතකොට මාත් මේ ගැන කිව්වේ නැත්නම් තව දුර ඉඳන් එන කොල්ලෙක් අසාධාරණට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා මම මේ වචනේ කතා කරන්න පුළුවන් තරම් ෂෙයා කරන්න. අනිවාර්යයෙන්ම මේ ගැන මේ කරන්න. මොකද මේ අවුරුද්දයි මාස 6ක් සේවය කරා. 3 මාස 3ක් දුවේද. එතකොට මට EPF කැපු ඒවා කිසිම මට ඉන්ෆෝම් එකක් මොකුත් කළේ නැහැ. ඒවා කොහොමද ඒවා වතුර ගියා වගේ සේවා කාලේ. මම ඉතින් පැත්තකට වුණා මේ සර් මම එදා ගාපු දවසම මං සර්ට රෑම කෝල් කරලා ඉවර සර් මම පහුවදා ඉඳන් එන්නේ නැහැ. මෙහෙමයි කියලා. එහෙම ගියා. ඊට පස්සේ මට රිප්ලයි එකක් දාලා තිබ්බා. ඒව කරන්න එපා ගසුන් මේ 10 වෙනිදනකම් එන්න. මේ ඔයාගේත් වැරද්දක් තියෙනවානේ. මං කිව්වා සර් මගේත් වැරද්දක් නැහැ. මෙහෙමයි කියලා. හරි මේක කොහොම හරි දැන් වෙලා ඉවරයිනේ. ඉවසලින් ඉඳන් මට අප්‍රේල් 10 වෙනකම් ඉදියන් කිව්වා. මම මේ කොල්ලෝගේ රවට්ටන විදිහ මම මේ කියන්නේ. හරි අමානුෂිකයි මේ කියන්නේ දුර ඉඳලා එන කොල්ලොන්ට සලකන විදිය. මොකද මම ආවේ මේ ස්ටෝස් නෙමෙයිනේ. ස්ටෝස් ආවනම් කමන්නේ නැහැ. ගුටි ගාතියම මරුවත් කමන්නේ. මොකද වැඩේ හරියට කරලා නැත්තම්. මොකද වැඩෙත් හරියට කරලා ආපු පොසිෂන් එකත් වර්ක් කරලා නෙමෙයි. දෙකම බලන ගමන් ඒ දෙක කරලා එහෙම අසාධාරණ ලකුණාම මම ඒ දවස්වල කටවන් හිටියා. මේ
මොකද මම පිට පළාතක මට මේ කිසිම දෙයක මේ ලීගලි පැත්තෙන් ගියොත් මට ඒක මොකුත් කරගන්න වෙන්නේ නැහැ මම මගේ හිත දන්නවා. එතකොට ඇසින්දුට සාක්ෂිකාරයෝ ඉන්නවා. හරියට මාර්තු 28 2:00 3:00 අතර තමයි මේ දේ උනේ. කැමරාස් තියෙනවා ස්ටෝර්ස් එකේ. කැමරා ෆුටේජ් දැන් යාලා ඩිලීට් කරලා ඇති. ගොඩක් කට්ටිය මේවා දන්නවා. මාත් මේ මම මාර්ච් 28 ගුටි කෑවා. ඊට කලින් ගොඩක් කට්ටිය ගුටි කෑවා. ගොඩක් අය හොරකම් වලට අල්ලලා ගුටි කාලා ගෙදර යවුවා. හරි අසෝබර විදිහට හැසිරුනේ. යාගේ ප්‍රෙෂර් එකත් එක්ක එතන හිටපු බලු විදිහටම ගුටි කාපු එක්කෙනෙක් තමයි මම. එතකොට මං වෙනුවෙන් මම මේ කතරෙන් මං වෙනුවෙන් විතරක් නෙමෙයි තව ඉන්නවා ගුටි කාපු කකුල් පලාගෙන බෙලි පැලිලා මේ වගේ ගොඩක් මිනිස් කොල්ලෝ ගුටි කාලා ගියා මහරගම් බ්‍රාන්ච් එකේ පොඩි අවුරුදු 16ක 17ක කොල්ලෙක් හිටියා හොන්තට ගුටි කෑවා බැරිස්ටාපු කොල්ලෙක් සේ කැෂියරෙන් සල්ලි අරන් කියලා හොන්තරම ගහලා තිබ්බේ ළමයාට. ඒ වගේම තමයි මේ තව මං කියන්නේ මං වගේ දැන් අසාධාරණ ලක් වෙච්ච කෙනෙක් ඉන්නවනම් හඬනා ගන්න අනිවාර්යයෙන්ම අසාධාරණයක් වුණා නම් මිස්ටර් විරාජ්කින් ඔයා වර්ක් කරපදන මොකද හිඟා ගන්න යන්නේ වැඩ කරලා අන්තිමට අපි ස්ටෝර්ස් එකේ හාල් මිටි එළවලු චිකන් හාල් කරපු නැති දෙයක් නෑ ඇත්තටම. ඒ හින්දා මම මේ කියන්නේ හිතෙන් එන ඇත්ත රියල් දේ. මොකද මං හිතේ ඉර කරම් හිතපු දේ මං සෝෂල් මීඩියා දානවා. මොකද මට අයිතියක් තියෙනවා මගේව දාන්න. මට මරණ තර්ජනාව මට කමන්නේ නෑ. මොකද ඇත්ත කියන්නේ මොකද මං වගේ තව කොල්ල වෙන්න පුළුවන් දුර පළාත්වල ඉඳලා. ඒ හින්දා මේ රැවටෙන්න එපා. මේ වගේ දේවල් වලට පුළුවන් තරම් ෂෙයා කරන්න. මොකද මේ වගේ අසාධාරණ ලක් වෙන්න දෙන්න එපා තව එක මිනිස්සෙක්ටවත්. තව චූටි දෙයක් කියන්න ඕනේ. මේක උනේ ඊයේ නෙමෙයි පෙරේදා. මිස්ටර් විරාජ් මට WhatsApp එකේ කෝල් අරන් තිබ්බා. මම රෙස්පොන්ස් කරන්න මට බාරි වුණා. ඇත්තටම මම වැඩක හිටියේ. වැඩ බිසි වෙලා හිටියේ. එතකොට මම ඔෆ් ටයිම් ඊවිනිං ගත්ත කෝල් එක. යාලට අර අපේ අගේ තේරිලා කස්සාය වැටෙන්න බැරිද බං ඔන්න වගේ වචන ටිකක් දැම්මා. මම මේ කාපු තැනකම ගෞරව කරන්නේ නැහැ. මොකද මේ කොල්ලොන්ට එන අසාධාරණ බලන් ඉන්න බැරිඳ තමයි මේ දේ දැම්මේ. මොකද මේ මිනිස්සුන්ට ඔය වගේ තත්ත්වය අපිව බල්ලු ගන්නට දාපු සේවකයන්ගෙන් ආයි වැඩක් තියනවා කියලා මිනිස්සුන්ටම තේරුණා. එතකොට ඒ වගේ මිනිස්සු ගැන හොඳට නොලෙජ් එකක් තියෙන්න ඕනේ නේ මිනිස්සුන්ට. ඒ කියන්නේ කොළඹ එන මිනිස්සුන්ට කොහොමද සර්ලාගේ බොස්ලාගේ වැඩ කොහොමද කියලා. ඒ හින්දා රැවටෙන්න එපා. ඒ අයට අර ගිය අයින් වෙච්ච කට්ටියත් ආයෙ ඕනි වෙන තැනට යාපත් වුණා. ගුටි කාපු මිනිස්සයම ආයෙ ඕනි වුණා. ඒ නිසා මේ දේවල් ඒ වගේ මිනිස්සෙක් යා. හින්දා යා ගැන කතා. ඇත්තම කිව්වොත් මම මේ ආයෙ සේවට යන්නේ මොකද මගේ අම්මත් පැරලයිස් වෙලා ඉන්නේ. මොකද කොයිලෙක් දැය කට දින අම්මා මතක් කරලා තමයි කොයිල් බන්නේ. එතකොට මම ආයෙ අම්මට බැනුම් අස්සන්න මං ආයෙ වැට්ට යන්න ඕනිද? ඇයි වගේ මිනිස්සෙක් ගාව මම වැට්ට යන්නේ? හිතලා බලන්න ඔබේ දරුවත් මේ වගේ සේවා ස්ථානයට එවද්දි හොඳට හොයලා බලලා අනිවාර්යෙන් මේ දේ කරන්න. මොකද ඒ තත්ත්වෙන් ඒ ළමයි එන කියන්නේ ගෙදරටවත් කියන්න කැමති කට්ටිය නැති කට්ටිය ඉන්නවා. මොකද මමවත් ගෙදරට කිව්වේ නැහැ ඒ දවස්වල. ඒ දවස්වල මමවත් ගෙදරට කිව්වේ නැහැ. ඒ වගේ කොල්ලෝ කෙල්ලෝ කොච්චර හිතේ තද කරන් Taman ගේමක් ගහන්න කොළඹ එනවා. ඒ වගේ මිනිස්සුන්ගෙන් හැපි තලනවා. මේවා වෙන්න බෑ. thank you set එකටම එළගිරි